මහත්මයාගේ අවසරයි අද දින සභාවේ ඔබතුමාට සහාය දීපු මාව පරාජය කරපු විකල්ප සභාපතිතුමා ඇතුළු සජ්ජේ මාන්ත්‍රී කණ්ඩායම යනවා සහාය දීපු යනවා හැබැයි මම එළියට යන්නේ නැහැ මම බලාගෙන ඉන්න ඔබතුමාට මොකද්ද වෙන්නේ කියලා මම ඔබතුමාට මගේ ගෙදරට ගෙන්නලා මේ සභාවේ මේගොල්ලොත් එක්ක මේ ගමන ගියොත් මේ දේ වෙනවා කියලා මම ගෙදරට කිව්වා. මේ අයත් එක්ක මේ ගමන යන්න බෑ කියලා. ඇත්තටම මේ අයත් එක්ක මේ ගමන යන්න බෑ. ඉතින් එතකොට මේක ඉදලා ඔබතුමා ඒ මං කියපු දේ අයිමනා අද මේ දේ වෙන්නේ නැහැ. ඇත්තටම ලේකම්තුමිය අතින් වැරද්දක් වෙලා තියෙනවා. හිටපු සභාපතිතුමා කතා කරන කතාවේ සාධාරණත්වයක් තියෙනවා. මේ ඒකට හේතුව මේ කඩ සම්බන්ධව මෙතුමිය තමයි දැනුම් දීලා තින්නේ මේ මැතිවරණයට. අදුම ගානේ සභාපතිතුමාගෙන් අහලවත් නැහැ. මම දන්න තරමේ. එහෙම ලේකම්තුමිය වැඩ කරන්න බෑ. අපෙන් අහන්න බෑ අපි විපක්ෂේ. නමුත් ඔබතුමියට යුතුයකමක් තුනා සභාපතිතුමාගෙන් අහලා මේ දේ කරන්නද එපාද කියලා තීරණයක් ගන්න. අපි මම හිතනවා මේ සභාවේ මම විපක්ෂේ මන්ත්‍රීවරයෙක් විදිහට මට ඔබතුමාව මේ අවස්ථාවේ මේක තනි කරලා උදේ යන මගේ හිත කියන්නේ නැහැ. නම් පක්ෂයක් නියෝජනය කරන හින්දා මම මේ අවස්ථාවේදී නොගියොත් මට ඒක ඇතුලේ ඒ නිසා මම ඉන්නේ ඉන්නවා මම යන්නේ නැහැ. හැබැයි ඔබතුමා සභාව කරගෙන යන්න පුළුවන් සභාව කරගෙන යන්න. ඔබතුමාගේ තීරණ මේ සභාවට කලින් මම ඔබතුමාට දැනුම් දුන්නා. ඊට වඩා අද ඒක ප්‍රතිඵලයක් විදිහට මම මොකක් හෝ දෙයක් මම දන්නේ මොකක් හෝ දෙයක් මට දැනුණා මම ඔබට කතා කරා ඒ ඔබතුමාට සභාව කරගෙන යන්න සුළුවත්නවා අද සභාවේ මේ කට්ටිය විදිහට ගියා කියලා මම හිතන්නේ ඔබතුමාට මේ සභාව නොකරේ මේ ප්‍රශ්නයක් වෙයි කියලා මේක මේ මගේ මේ මට අදාළ නැහැ මට මේක නොගිහින් ඉන්න පුළුවන් මට කවුරුත් දැනුම් දුන්නේ නැහැ ඒ ඉන්න මගේ තීරණය මම දන්නේ නැහැ ඊපස්සේ අත්‍යය කොහොමද කියලා ඒක ඉඳලා මම ජාතික ජනබලයේ ගියයි හැබැයි මම ජීවිතේ ජාතික ජනබලයේ හිටියේ නැහැ මම සාරවලේ දෙන්නේ නැහැ සහෝදරයෙක් විදියට ඔබතුමා මගේ බාප්පා විතර මගේ සහෝදරයා ඒ නිසා මම ඔබතුමා මේ වෙලාවේ තනි කරන්නේ මට කවුරුත් දැනුම් දීලාත් නැහැ මේ යනවා කියලා ඒ අනයිට යන්න පුළුවන් මට ඒක ප්‍රශ්නයක් නැහැ ඔබතුමාට සභාව කරන්න පුළුවන් නම් මම මේ සභාවේ ඉන්නේ ගාසෝනේ නිසා සභාව කරන්න ඕන සභාව කරන කතා කරන විපක්ෂයේ අපේ මාධ්‍ය වලට කට්නේ ගියා පැහැදිලි මොනවද කියලා යනවා මොකද හේතුව මම වඩනකල් ප්‍රකාශ කරලා යන්නේ ඉතින් මොකද මම අද සතුටින් බොහොම පොත්වල එක්සප් කරුනේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ සංවිධායකතුමාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මොකද අපි මේ සභාව පිටවනකොට අපි විපක්ෂ පොදු විපක්ෂයක් වශයෙන් අපි පොත්වලක එකට ඉඳලා වාඩි වෙලා මේ සභාව මේ අරබා එකට හිටියා නමුත් මොනවා වරක්කසාද මොනවා හේතු මත අපිත් එක්ක ඉඳපු අපේ මහත්ය පස්සේ අපේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් මේ සභාව පිටවන්න අපිට දෙන්නේ නැතුව ඒගොල්ලෝ මොනවා වරක්කසාද එක්කලා මේ සභාව පිටේ වණි කරකට එතුමාම නැගිටලා ඔබතුමාත් මේ සභාව ප්‍රතික්ෂේප කළා යනවා අපි සතුටුයි මොකද අපි දැනගත්තා මේ කණ්ඩායමට මේ සභාව කරන්න බෑ කියලා අද දවසේත් අපි ඒක බේරුම් ගන්න තියෙන්නේ ඒ නිසා මම කියනවා සමත් මේ සභාව කරනවා ඔය ස්තුතියි අද මේ ගත තීන්දුව මොකද අපි ඉතින් අපි ගත තීන්දුවද අනිත් මන්ත්‍රීවරු තරම් තියෙනවා ඒක මම තමයි සභාව කරන විදිය වැරදි කොහොමද කියලා නෑ කඩ ප්‍රශ්නය එලිට යන්නේ අද වර්ජනය කරනවද සභාව වර්ජනය ඒ කියන්නේ මේ කරන අක්‍රමිකතාව පිළිබඳව දිගටම මේ NPP ප්‍රාදේශ සභාව ගෙන ගිය ක්‍රමවේදයේ මුලින් ඉඳලම අපි විරුද්ධව ප්‍රකාශ කරා. ඒගොල්ලෝ මේ සභාවට ආපුදා ඉඳලම මේ ක්‍රමවේදය තමයි අනුගමනය කරේ. ඉතින් ඒක මේ සභාව පිහිටුවේ හිටපු සභාපති ධම්මික රණසිංහත් අපේම පක්ෂයේ മന്ത്രിවරු සහයෝගය දීලා මේක පිහිටෙව්වා. අද ඒගොල්ලෝ එළියට බහලා තිනවා. නමුත් මම එළියට බහින්නේ මේ කණ්ඩායමක් විදියට මම නියෝජනය කරන්නේ සජබේ. ඒ නිසා මම මේ മന്ത്രി මණ්ඩලයේ එළියට බැස්සා. හැබැයි මේ മന്ത്രി මණ්ඩලයේ එළියට බහින බව මේගොල්ලෝගේ කණ්ඩායම් නායකයා විදියට මම මේ වෙනකන් දන්නේ නැහැ. මේගොල්ලෝ මේ කණ්ඩායම් නායකයා මගේ සංවිධායකතුමා ඇතුළු සියලු දෙනා මේක සාකච්ඡා කරලා කරපු දෙයක් වෙන්නේ නැති. හැබැයි මේ කණ්ඩායම් නායකයා විදියට මම දැනුවත්භාවයක් තිබුණේ නැහැ. මේගොල්ලෝ ඔක්කොම එළියට බැස්සා. මේ වෙනකන් දන්නේ නැහැ. නමුත් අර පක්ෂයක් විදියට මේ ටික එළියට බැස්සාම
මම එතන ඉන්න එක සදාචාරාත්මක නැති නිසා මම එළියෙන් ඉන්නවා මේගොල්ලෝ ඇතුළට ගියොත් යනවා නැත්තම් ගෙදර යනවා. ඔබතුමා ඇතුළේ කී දෙනෙක් කණ්ඩායමෙන් ඉල්ලට යනවද? මම දන්නේ මම යනවා මට අනිත් අය ගැන අදහසක් ප්‍රකාශ කරන්න බෑ. මම දන්නේ ඒගොල්ලෝ එළියට යන්න මොන මේ සම්බන්ධව සාකච්ඡා කරලා තිබුණාද කියලා මීට කලින් මට එහෙම දැනුම් දීමක් කළත් නැහැ. මට අර පක්ෂයක් නියෝජනය කරන්න ඕනේ. මොකද මම මේ සජිබේ മന്ത്രിවරයෙක් මම මීට කලින් අවුරුදු 5ක් මේකේ පක්ෂ නියෝජනය කරපු කෙනෙක්. ඒ නිසා මගේ නම නිහාල් ජයසිංහ මේ පාලින්දුනුවේ මේ බලපදේශයේ මෙවර පාලිසභා මැති වෙනදී වැඩිම ප්‍රතිශතය අරගෙන මමත් මගේ ලක්ෂිත මන්ත්‍රීතුමා අපි බහුවාසනීය නියෝජනය කරන්න ආපු කෙනෙක්. ඒ නිසා മന്ത്രിවරු ගත්ත තීරණය සම්බන්ධව මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි එළියට ආපු නිසා තමයි මම එළියට ආවේ. මම හිතනවා අපි එළියට ආවත් සභාව කරගෙන යන්න ඒගොල්ලන්ට ගණපූර්ණ ඇති කියලා. බොහොම